ස්ටෝරි ටොක්ස් අද අපි එක්කගෙන ඇවිල්ලා ඉන්නවා මේ මොනවාද ලංකා ජනතා පාර්ටියේ මහලේකම් සහ සිංහල රාවේ ජාතික සංවිධායක මදුබාසන ලේකම් මදුබාසන ප්‍රභාත් රණහංස සෝරි මේ මොකෝ වෙන්නේ ඉතින් මොකුත් නැහැ ඉතින් ඉන්න ආතල් බලාගෙන මේ දවස්වල පොඩ්ඩක් මේ දවස්වල 30 විහාර පැත්තම කියන අන්දක කහලා තියෙනවා එදා මේ දවස්වල 30 විහාර යන තෙල් නැහැ හරිද එතකොට තෙල් ගහන්න 30 විහාර යන්න තෙල් ගහන්න පොලිමේ ඉන්නකොට කැමරාවක් ඇල්ලුවා ඇල්ලුවට පස්සේ ඉතින් අපේ ප්‍රශ්නේ කිව්වා ඒකට පොඩ්ඩක් ඇත්තටම තෙල් කෝටක 30 විහාර ගියා කිද මදි ඉතින් පළවෙනි දවසේ යනවා පළවෙනි සතියේ ගිහිල්ලා පොඩ්ඩක් සාමාන්‍යයෙන් අනුරාධපුර දිහා විතර නවතින අපි ඉතින් බයික් කරලා යන්නේ හරිද අපිට ඉතින් V8 නැහනේ හැබැයි තෝ ආඩත් මේ ඇමති මණ්ඩලයේ මේ කෝට් එක ගත්තා නම් ගන්නද මේ තිබ්බනේ මම හිතන්නේ මාසෙකට මම බැලුවේ මේ ඇමති මණ්ඩලයේ කෝටය ගන්න නෙමෙයි අර අපේ හඳුන් සහෝදරයා පදින මේ V8 එකක් ගන්න. ඒක තෙල් කරනවලු බං. තෙල් කරනවා. මම හිතන්නේ කිලෝමීටරයකට බයික් එකකටත් වැඩි. ඔව් ලීටරයකට කිලෝමීටර් 20ක් දකෝද කරන V8 එකලු අරගෙන. නෑ සමන්දයක කමෙන්ට් එකක් දාලා 80ක් වැඩ කරනවා කියලා මට එකෙක් කියලා තිබ්බා JP කාරේ. CT100 එන්ජින් එක වෙන්නේ. CT100 එකෙත් එච්චර වැඩ කරනවා. ඔව් CT100 එන්ජින් එක තියපු V8 එක. ඔගේ මචං දැන් වැඩේ තියෙන්නේ මේක බං හොදන්න කියන්නේ දැන් තේරෙනවානේ ඔය JP මිනිස්සුනේ බං මිනිස්සුනේ මචං ඔය බොරුනේ ඔය එළියට කියන්නේ මේමයි මේක මේමයි නෑ මේක යාළුවෙක් දීලා මං කියන්නේ මොකද්ද හිතා දේශපාලනය වෙන්න ඇති හරි ඒක ඕකේ මං කියන්නේ පඩියට වැඩ රුපියල් 20 කමෙන් දාන්නේ ඕනේ නෙමෙයි මචං උගේ ජොබ් එකනේ ඒකට කරන්න ඕනේ ඒකට ඇත්ත මං කියන්නේ සාමාන්‍ය මචං තාම ඉන්නවනේ පොඩි සුළු පිරිසක් ඉන්නවා ඒ අය මේ පට්ට JP කාරයෝ නෙමෙයි උන් නිස්සබ්දයි මම දැකලා තියෙනනේ ඒ කියන්නේ අර 103 කියන්නේ මෙහෙම අපිත් එක්ක ඔය මාක්ස් ලෙනින් කියවලා කමියුනිස්ට් ආදී ඒවා කියවපු හොඳ වැඩ දැන් නිහඬයි මචං. ඒ කියන්නේ එයාලා දන්නවා මෙයාලා මේ කරන වැඩේ වැරදි සහ එයාලගේ අයිඩියොලොජි එක නෙමෙයි මේ කරන්නේ කියන. එතකොට මේ මිනිස්සු නිහඬයි. මේ අර ඉඳලා හැම පැත්තම කඩේ ගිහලා කඩේ ගෝඨාපේටත් ගියා ඉතිසලා සිරිසේනටත් ගියා ඕම ගියේ උන් ටික ඇදිලා දින ටික අර ගන්ධබ්බ සෙට් එක සිරිසේනට ගිහලා ගෝඨාපේටත් ගිහලා ඊට පස්සේ දැන් අපි තමයි ඔක්කොම දන්නේ අපි තමයි දේශපාලන දන්නේ උඹලා කඩේ යනවනේ කී උන් තමයි එනේ රැල්ලට කඩේ යනවා අපි මචං කඩේ යනවා නම් හරි මොන මගුල ගන්න එක පක්ෂයකට එක අයිඩියොලොජි එක මතවාදයක් වෙනුවෙන් අපි යන්නේ මචං ඒක මේ මතවාදී නම් ඒක 2010 මතවාදී 2025 වෙනස් වෙන්න බෑ දැන් මම එදා ඉඳලා පටන් ගත්තේ සිංහල බෞද්ධ මතවාදී ඇත්ත කතාව. ඔව් හරියට මම සිංහල බෞද්ධ මතවාදී ඉපදෙන තැන ඉඳලා මරණකම්ම ඉන්නවා. හරිද? එතකොට මම විශ්වාස උඹ ගිහිල්ලා ඕකේ දැන් ඔක වෙන්නේ එහෙම ඉඳලා එකපාරට නෑ මේ බෞද්ධ මේවා කියලා අර එන මුන් ජාතිවාදී එහෙම කියලා ඔන්න. ඉතින් එහෙම මචං මට එහෙම කියන්නේ ජාතිවාදී මෙහෙමයි කියලා අපිත් එක්ක ඔය 2015 10 2009 එහෙම ඔය මේ කූරගල යන්න එහෙම ආපු එවුන් ඉන්නවානේ. උන් තමයි දැන් මට ජාතිවාදී කියන්නේ. ඔව් මිනිස්සු ඔක තව කතාවක් තියෙනවා. ඔය කියනේෝ ඉස්කෝලේට මොනවා හරි කියලා බලපන්. ඔව් අන්න ඔව් ඒ කියන්නේ ඉස්කෝලේනේ මැරෙන්න ඉන්න. නෑ ඔය ඔක්කොම ටික අයින් කරාංගෝ දැන් මම දැක්ක මේ හරි ලස්සන මේකක් මේ මොනවාද අනේ ලංකාවේ මිනිස්සු හරි සංවේදී කියලා මොකක් හරි ජාතිකවාදී මොකක් හරි මේකකදී අපි දක්වපු රියැක්ෂන් නෑ මට මතක නෑ සිද්ධිය මොකක්ද කියන්නේ මට මතක නෑ හරිද ඒකට නිකන් මේ ලංකාවේ මිනිස්සුන්ට ඌයියා වෙලා වගේ පෝස්ට් එකක් දාලා තිබ්බා හරිද මම ගිහිල්ලා කිව්වේ ඉතින් දැන් ඒ කියපු අදාළ පුද්ගලයා ඉන්නවනේ ඒ පුද්ගලයා ඌයා වෙන්නේ මොන වගේ දේවල් වලට දන්නවද සාමාන්‍ය සමලිංගික ප්‍රශ්නයක් ඒ වගේ දේකට ගහන්න ගත්තා අම්මට අන්න ඒකට ඌයා වෙන්න බෑ එහෙනම් මම කියන්නේ එහෙම ඕගොල්ලෝ මතවාදයකට ඕගොල්ලෝ මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ මේ හැම දෙයකම සබුද්ධිකව බලනවා සබුද්ධිකව බලන එන පොරවල්ලා හැම කිසිම දෙයකට ඌයා වෙන්න බෑ හැම එකටම මැදකට බලන්න එපා මේ අනිත් එක දැන් ඔය ශ්‍රී කියපු කතාවේ දැන් ඔය තියෙන එක ගත යුත්තක් ඇයි එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ මචං මේ දැන් ඔය JP එක මාලිමා වුණානේ JP එක තිබ්බේ මචං වෙනම මතවාදයක්. ඒක මචං ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා ඇමරිකානු ව්‍යාප්තවාදය කියලා අධිරාජ්‍යවාදී විරෝධී ඒක ජාතිකවාදී වමක් ඇත්ත කතාව. හරිද? සාමාන්‍ය උන් එක අපි කතා කරන්නේ හරි ආසයිනේ නේ. අපි තර්ක කරන්නේ කුණුහරුප කියන්නේ නැහැ. ඇත්ත කතාව කුණුහරුප කියන්නේ නැහැ. තර්ක කරනකොට උන් facts and figures දේවල් කියනවා. ඇත්තටම අමාරු උන් එක තර්ක කරන්න. මමත් අද උන් එක මචං මම ඉගෙන ගන්නේ උන් එක තර්ක කරන්න කියලා. ඇයි මොකද මම නෝන්ඩි වෙන බැරි නිසා මම පොත් කියවනවා. ඒ මේ දැන් මේ කුණුහරුප කියන්නේ ඉගෙන ගන්න නෑ මොකොත් ටිකක් ඉගෙන ගන්න නැහැ. හරිද? එතකොට අර මේ JP එක කන්වර්ට් වෙනවනේ NPP කියලා මාලිමාව කියලා වටේ ඉන්න ඔක්කොම ටික සෙට් කරගත්තුයි. එතකොට ඒ සෙට් කරගද්දි හැදෙනවා මේ නිකන් දායක සභාවක් වගේ අනුර වටේ. ඒ දායක සභාව චූන් කරන්න කියපු කතා තමයි දැන් මේගොල්ලෝ කරන්නේ මේ හොදන්න විදි. දැන් උදාහරණයකට බලන්නකෝ දැන්
අපි මේ අර දවසල බැන්නන හාමුදුරුවන්ට වීට් නිකාය කියලා හරි එහෙම කියපයවුන්ට වීට් එක හෝදන්න වනානද ඒක දිට දම් වේදනය කර්මය මච ලංකා කියන්න හරි අමුතු රටක් ඒක පිළිගන්න මේගොලන්ට ඉස්සරහදීම දැ මේගොලන්ට මේ ක්‍රයිසිස් එක මේ කොරන වගේ වසංගතයක්කාවත් ඊට වැඩිය හොඳට අපි කල පෙන්න්න කියෙන ඊළඟ අපි වසංගතය බලමු මේගොල කොමද මම දැක්ක මේ මනාද සුනිල් හඳු නැති කියලා තියෙන අපිට මේ මනාද ඒලියන් නැටක්කයක් විතර හරිද එකන ඇත්ත උඹල කියපු කතාට උඹලට හෙන විතරයි හෙට විතර බලාගෙන පාර පලා ඒකත් වදිනවා හරිද එදට ඔය කතාශී මේ විසත මේ ඒගොල්ලෝ කතා කරන්නේ ලංකාව 50%ක් ඉන්න විපක්ෂනේ 42% ඉන්න මේගොල්ලන්ට මේ ඡන්ද දීපු පිරිස. එතකොට අර ඡන්ද දීලා මේගොල්ලෝ චූන් කරපු ගොන් ආතල් ගත්ත පිරිසට තමයි මේගොල්ලෝ මේ වැඩ කරන්නේ. නැත්තම් මොන මෝඩයද V8 එකේ පොළොන්නරු යන්න තෙල් ගහන්න පුළුවන් මිනිහට. සාමාන්‍ය V8 එකේ කිලෝමීටර් අපි 4යි 6යි අතරනේ වැඩ කරන්නේ. එතකොට අපි 5කට ගමුකෝ. ඕකෙත් කිලෝමීටර් 250 ගිහිල් අනුරාධපුර පොළොන්නරුනේ. ඔය ටික ගිහිල්ලා වටේ අපිටේ ගිහිල්ලා එනකොට කොහොමත් රුපියල් අඩුම 50000 60000ක් වාහනේ තියෙන කෑලි වල කොස්ට් එකත් එක්ක ටයර් ගෙවන වේස්ට් එක ඔක්කොම එක්ක යනවනේ. හරිද? දවසට රුපියල් 50000 60000ක් වියදම් කරන්න පුළුවන් මිනිහට මේ රජයේ රෝහලකට යන්න ඕනද බෙහෙත් ගන්න නෑ ඒ කියන්නේ නෑ ඒකත් V8 එක ඇවිල්ලානේ බහින්න නැත්තේ හරිද V8 එක ඇවිල්ලා බහින්න නැත්තේ ඊට පස්සේ වටේ ආරක්ෂකයෙක් ඉන්නේ නැති ඒක තමයි මං කිව්වේ අර මචං මේ JP ඉන්න ඔය සෙට් එකේ ඉන්නවනේ උන්ගේ කපාලධාරිතාවය හරි පොඩි මචං ඒ කියන්නේ හෝමෝ සේපියන්ස් මානවයාගේ තියෙන කපාලධාරිතාවයක් නෙමෙයි තියෙන්නේ ඕකමනේ අර ලාල්කාන්තගේ දානෙට ගිහිල්ලා හොඳ සෝපා තියෙනවා ෆොටෝ එක ගහලා තියෙන ප්ලාස්ටික් පුටු තුනක ඉඳගෙන කන එක මචං ඇයි බම් පුටුවක වාඩිලා කෑව කියලා අපිට ඉරිසියාවට ඒ උන් හිතන්නේ මේකනේ උන් හිතන්නේ මචං උන්ගේ උන් ඒ දවස්වල උන්ගේ අර දායක සභාවේ උන් කවුරු හරි ඇඳලා ඉන්නවා නම් ඒකට වෛර කරානේ මුන් ඒ වෛරයට පාත්‍ර වෙන්න බයයි මුන්ට දැන් හැංගිලා මුන්ගේ සැප ජීවිතේ ගන්න වෙලා තියෙනවා නෑ ඊටතර මේකේ මේ මම දැක්කම තමයි මේකේ මේ ආණ්ඩුවට සපෝට් කරන සෙට් එකක් කියනවා මේ උඹලට එන ඉරිසියාව කියලා නෑ ඉතින් මේක අපි පොඩ්ඩක් පැහැදිලිව මේගොල්ලන්ට කියන්න ඕනේ අනේ අපිට කිසිම ඉරිසියාවක් නෑ අපි කියන්නේ උඹලා ඒ කාලේ කියපු බොරුවයි උඹලගේ දැන් ඇත්ත ජීවිතේ තියෙන වෙනස එහෙම නැතුව අනේ ලාල්කාන්ත විතරක් නෙමෙයි මම කියන්නේ තව ගෙවල් නැති ඇමතිලා ඉන්නවා ලාල්කාන්තේ ගේ නෙමෙයි මම කියන්නේ අර බස් එකේ එන ඇමතිලා සෙට් එකේ ඉන්නේ අර බස් එකේ කියලා පාක් කරන අනේ ඒගොල්ලන්ට ගෙවල් ටිකක් හදලා දෙන්න ඔය ඉන්නේ මිනිස්සු ටික කොහොමද රියදුරෝ දැන් අර මනුස්සයා කී දෙනෙක් ඇක්සිඩන්ට් වුණාද මචං රියදුරු දෙන්න 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 මචං මන්ත්‍රී කෙනෙක් කියන්නේ මචං මන්ත්‍රී කෙනෙක් කියන්නේ ස්ට්‍රෙස් එකක් තියෙන මනුස්සයෙක්නේ ලංකාවේ ඉන්න 200 ගානක් හැබැයි මට විනාඩියක් දෙන්නුනේ අනතුරු උනා කියමුකෝ කරපු වැඩේ කැතයි මාර ඇඳුම් මාරු කරලා මම පච්ච කීච්ච වැඩ නේවා කලින් පාර එකේ ළමෙක් මැරුණා හැබැයි සංදීප්ට වෙච්ච වැඩේ වගේ සංවේදී වුණේ නෑ මේගොල්ලෝ නෑ ඒකත් එහෙමයි සහ මේ ඒක මේ එයාගේ ඥාතියෙක් තමයි පැදලා තියෙන්නේ හරිද ඉතින් දැන් මේ ගමන ටීෂර්ට් එක මාරු කරාම ඥාතිය ළඟ වෙන්නේ නැද්ද අර වෙන්නේ නැති නේද ඒ කලිනුත් වෙන්නේ නැත්තේ ඒක සමහර විට අන්තිමට මිනිසා මැරිච් එකකට දවස් 14යි වැඩේ ෂේප් මොකද මන්ත්‍රී නෙමෙයි අවුලකුත් නෑ ලොකු සමාජ විරෝධිකුත් නෑ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට දවස් 14න් හිරේ ගිහලා එන්නේ නැහැ. අනිත් එක මෙහෙමයි. ඔය පක්ෂේ ගොඩාක් අය බීලා හප්ප ගන්න කියන නෝම කරනවා. ඔව් විජිත හප්ප ගත්තා. ලාල් හප්ප ගත්තා. අපි කියන්නේ බං මේ දැන් කොහොමත් බං ඔය මම හිතන්නේ රියදුරු පඩිය දෙනවා. ඒක පැලවත්තරනේ යන්නේ. මං කියන්නේ ඔය ඒ පැලවත්තර යන ඔගේ රුපියල් 50 දාලා හරි නෑ මම කියන්නේ අඩුම ගානේ කාඩ් එකේ ඉන්නේ උන් දැන් ඔය මේ මොනවද 20 කමෙන්ට් දානට වඩා උන් රියදුරුවක් දාගන්න. අනිත් එක මෙහෙම ඇත්ත කතා මචං මේ ඔය මම දන්නවනේ අපේ ගම්වල එහෙම ඉන්න පෝස්ටර් ගගහා විට කකා ගෑණිගෙන් කකා ඉන්න ජේපි කාරයෝ ටික. හරිද? උන්ට මචං ජොබ් එකක් කරන්න කියලා දුන්නාම ජොබ් එකක් කරන්න බෑ. ඇයි එතෙන්ට ගිහිල්ලා IT කාර්යයට පඬිතු ටෝක් දෙන්න යන උපවෙද්ද එළවනවා. ඇත්ත කතාව මචං. හරිද? ඒකින්ද උන්ට රස්සාවක් කරන්න බෑ. බිස්නස් එකක් කරන්න ගියාම බිස්නස් එකේ බඩු ටිකක් ගිහිල්ලා කඩේකට දාලා කරන්න බෑ. ඌ කඩේ මුදලාලට පඬිතු ටෝක් දෙනවා. හරි ඒක උපංගේ යවුලක් මචං. ඔක අවුල මොකක්ද දන්නවද? ඔක හොඳම උදාහරණ තමයි රංග ගුණරත්න නේද? කවුද මේ එරද ගුණසේන නේද? ගුණසේකර ක්‍රිකට් අර ක්‍රීඩා නියෝජ්‍ය අපි ඔය හැමෝම දන්නේ රංග ඉන්නේ. ඔව් ඔව් ඔකේ අවුල් මිනිහා ඕලෙවලුත් ෆේල් නේ. මං කිය ඕලෙවල් ෆේල් එක ප්‍රශ්නයක් නෙමෙයි. හරිද? ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් නෙමෙයි. හරිද? අවුල තින්නේ මිනිහා පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න මොකද්ද? කමියුනිස්ට් ප්‍රකාශනය ලෙනින් කියපු හරිද චේ ගුවේරා හරිද ඊට පස්සේ මොකද්ද මේ දාස් කැපිටල් හරිද ඔක්කොම ටික ඉගෙන ගන්න අපෝ හරිද
දැන් පොර හිතා ගන්නවා පොර හෙන පොරක් පොරක් මේක තමයි ලෝකෙ මේක කියලා. තමයි ලෝකෙ කියලා. හරිද? හැබැයි මුට ඕලෙවල් කරගන්න බෑ. බෑ. ඒක ඒ කියන්නේ සාමාන්‍ය දැනීමක් නෑ. නෑ. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය මම නම් කියන ලංකාවේ ඕලෙවල් එලෙවල් කියන ක්වොලිෆිකේෂන් එක නම් මම නම් කියන්නේ ඔය කවුරු මොනවා කිව්වා අධ්‍යාපන ප්‍රශ්න පිස්සු කතා කරන්න එපා. ඒ ලෙවල් වෙනකන් මනුස්සයට හැදෙන්න පුළුවන් උපරිම දීලා තියෙනවා. ඒක ඕන එක්කෙනෙක් ඕන තර්කයක් ගේන්න. හැබැයි ලංකාවේ අධ්‍යාපනයේ O level සහ A level කියන එක්සෑම් දෙක ඉවර වෙනකොට ඔයා සාමාන්‍යයෙන් මේ ක්වොලිෆයිඩ් මිනිස්සෙක් ඇත්තටම හරිද? මේක කරගන්නත් බැරුව තමයි අර ටික ඉගෙනගෙන ගිහිල්ලා මූ ඉගෙන ගන්නවා නෑ මේක O level ට උගන්න නැති එක. මම දන්නවා මේක. මම යනවා මේක උගන්නන්න හරිද? ඔන්න ඕක තමයි. අනිත් ඒවා මචං ඔය සීන් එක මාත් පොඩි කාලේ හිටියා. ඇත්ත කතාව ඒ සමාජවාදය ගැන මාත් එන්න හිටියා ලොකුයක් හිතන් හිටියා. ඇත්ත කතාව. බොරු කියන්නේ නෑ නේ. ඔය යම් කිසි කාලෙකදී මචං ඕක හෙන ට්‍රෙන්ඩ් එක නේ අපි දැන් හැම යන කාලේ අය කියලා. අනිත් ඔය මචං අපිට දැන් බොරු කියන්න ඕනේ නෑනේ. අපි අවුරුදු 13 12 ඒ වගේ පොඩි කාලේ ලෝකෙ බලන්න එන වැඩේ කාලෙනේ. මම මට වෙච්ච අත්දැකීම මේ කියන්නේ hina වෙන්න බෑ. ඊළඟ දැන් මචං අපේ අර ගම් වල ඉන්නවනේ අර ඇවිල්ලා කාඩර් සෙට් එක මචං රැයට ඇවිල්ලා අර බංකු ටිකක් එහෙම මෙහෙන් කොහම හරි දාලා අපිට ඉතින් ඔය උගන්වන එක එක දේවල් මචං පන්ති ගාගේ මේවා කරලා උගන්වනවා. ඒකට මමත් ඉතින් පොඩි එකා මට ඡන්දෙකුත් නැහැ මාත් ගිහලා වාඩිලා බලාගෙන ඉන්නවා. අම්මට ඉතින් මේකේ උගන්වන්නේ මාර සීන්නේ. අපිට මචං නිකන් ඉඳලා කන්න පුළුවන් වගේ සීන් එකක් උගන්වනවා. හරිද? හරිද මචං? ඔය එන ආතල්නේ. හරි හරි. ඔව් හරිද? දැන් මේක හැමෝටම සමානව බෙදෙන්න ඕනේ. බෙදෙනවා. කෑම කූපන් එකක් දෙනවා. අරකයි මේක කියලා. දැන් මාත් මචං හෙන්න ගැම්මෙන් හිටියේ. ඒතර මචං ඉස්කෝලේ යනකොට මම මේ ඌෂු කරනවා. මම එතකොට මේ ලංකාව නියෝජනය කරලා ගැහුවා මචං මේ සෙල්ලම් කරා. වර්ල්ඩ් ජූනියර් චැම්පියන්ෂිප් එකයි ඒෂියන් චැම්පියන්ෂිප් එකයි දෙකම ගැහුවා. එතකොට මං ලෝකේ වර්ල්ඩ් ජූනියර් චැම්පියන්ෂිප් එකේ සුපර් 8 එකට එනකම්ම ආවා. හරිද? ඒතකොට මම ඔය එකක් සෙල්ලම් කරන්න සිංගප්පූරු ගියා මචං. දැන් මචං මට උගන්වන්නේ මචං මේ ධනවාදී රටවල් මේ මොනවද උම්මා දුක් විඳිනා වගේ සීන් එකක් උගන්වන්නේ. හරිද? අර අම්මා මැක්සිම් ගෝකර්ගේ අම්මා එහෙම කියලා ඒ වගේ අරගෙන ඒ වගේ දෙනවනේ සීන් එක. ඒ ලයින් එක ඒ සීන් එක මචං මම සිංගප්පූරු ගියාට පස්සේ මට තේරුණා යකෝ මුම් මේ මොනවද අපිට උගන්වන්න කියලා. ඉතින් ඕක මට වුණානේ. දැන් රුසියානු පොත් මචං කැම්පස් එකේ කියලා මගේ මම වැඩිපුර තියෙන නව කතා කියවන්නේ මචං රුසියානු පොත. හරිද? ඒවමනේ කියවන්නේ. කියලා ඔව් ඈ වානේ පන්නරේ ලව්වට 1 2 3 සමාජවාදී රටක් කියන හරි රුසියාව තමයි මම දකින්න ඕනේ සමාජවාදයට. අපි ගිහින් බැස්සා මේ තියුණා මචං මේ මොනවද බර්ගර් කිං මොනවද මේ මැක්ඩොනල්ඩ් තමයි තියෙන්නේ මේ රුසියාවද එතකොට අපි හිතන් ඉතින් සමාජවාදී රට මේ යන්නේ වාහන යන්නේ මචං ආයෙන මචං ඒකට ඇත්තටම ලෙනින් රාජ්‍යයේ තිබ්බ රුසියාවකෝ දැන් මචං රුසියාවේ සමාජවාදය නැතුව අනිත් හැමදේම තියෙනවා. ඇත්ත කතාව. නෑ මචං ඒක ප්‍රායෝගිකව යාලා තේරුම් ගන්න තියෙනවා සමාජවාදියත් එක්ක ගිහලා ලෝකෙ එහෙම දියුණු වෙන්න බෑ. හරිද? තමයි ඇත්ත කතාව. ඕකේ ඇත්තටම මම කමියුනිස්ට් ප්‍රකාශනය ඇත්තටම කියවපු මිනිස්සුන්ට තේරෙනවා ඒ කමියුනිස්ට් ප්‍රකාශනය කියන්නේ කමියුනිස්ට් ලෝකයක්. රටක් නෙමෙයි. රටකට ඒක කරන්න බෑ. ඒ කියන්නේ තනි රටකට එකතු වෙලා ඕක කරන්න බෑ. ඒක කරන්න මොකද මුළු ලෝකෙම තනි සම්මුතියකට එන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒකින්ද තමයි. ඒ කියන්නේ මචං දැන් විසද ප්‍රශ්නේ මචං දැන් මුන් මෙයාලා කරන්නේත් නැහනේ. මෙයාලා කරන්නේ නෑ අපිට කරන්න බෑනේ මෙයාලගේ මට සමාජවාදී ලක්ෂණ පහක් කියන්න පුළුවන්. නෑ ඒක තමයි. හරිද? හැබැයි කියවන්නේ සමාජවාදී. ඒ කියන්නේ මයික් එකට කියන්නේ අපි සමාජවාදී. අර පොඩි කඩ දාන්නේ මොකද ඔය? ඒ වගේව දාන්න මචං එයාලා හිතන්නේ මේක තමයි මේ සමාජවාදී කියලා. අර මොකද මම මෙහෙමනේ තමන් අවුරුදු ගාන ඉගෙන ගත්ත එකේ හැමෝටම හිතන ඇති චූටි එකක් හරි කරලා බලනවා. එතකොට ආසුන්නති මාත්‍යා P8 එකේ ගිහලා කඩයක් හරි දානවා. ඒ කියන්නේ කොස් කඩේ ඇරියා. දුමුරු සීනි කඩේ ඇරියා. කොස් කඩේ ඇරියා. හැම එකම පොඩි සමාජවාදී කැලලක් කරනවා මචං. මම කියන්නේ දැන් ඒකනේ මචං වයිෆ්ලා ටිකක් බෙදාගෙන සමාජවාදීනේ මචං. ඔවුන්ට සම්පත් ඒකත් කරන සීමිත බෙදා ගන්න ඕනේ මචං. හරි දැන් අර දැක්කනේ අර හැබැයි මෙහෙමයි සීමිත සම්පත් නම් බෙදා ගන්න ඕනේ ඉස්සරහට වයිෆ්ලාට හස්බන්ඩ්ලා තමයි බෙදා ගන්න ඕනේ. ඒකද බොහොම පරිස්සමෙන් බෙදා ගන්න එක කරනකොට. ඒකත් මේ දැන් අර දැක්කනේ මේ මෙහෙ ගිහිල්ලා පිටිපස්සෙන් බඩගාල් දුවලා අපිට අපි ඒවට වැරදි කියන්නේ නැහැ. මම නම් එයා වෙනුවෙන් පෙනී ඉන්නවා මචං. ඇත්තටම කියනවා ලාල්ගේ ගේ හදපු එක හොඳයි. හරිද? ඒ කියන්නේ ඒ ගේ හදපු එක තවත් ඔය ඉන්නවා ගෙවල් හදන්න එරංගටත් මං හිතන්නේ ගේයක් නැත්තම් හදලා දෙන්න. හරිද? බිමලුත් කැමති නම් අලුත් ගයක් ගන්න. නෑ මෙහෙමයි මේ ඔය ඒ ශ්‍රී අවුරුදු එකමාරකින් ගයක් හදන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකයි. කොහොමද ඉතින් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හරිද? පතන් වයිෆ් ගුරුවරයෙක් වෙලා හරිද
මොනාද හස්බන්ඩ් මේ මොනාද ඇමති කෙනෙක් වුණාට පස්සේ අවුරුදු 1.5කින් ඒ තත්ත්වයේ ගයක් ගන්න පුළුවන් ආර්ථිකයක් ලංකාවේ තුල තියෙනවා. ඉතින් ඔයා මොකද්ද කියන්නේ? නෑ මචං. ඒතකොට 76 වසරක මේ රටේ ආර්ථිකය කොච්චර සක්‍රියද? එක්ක යාට කියනවනේ මේ 76 එහෙම ප්‍රශ්නයක් තිබුණේ තිබුණේ නැහැ නෑ කියලා. මේ හරිද? ඕක මේ තව ගන්න දෙයක් තියෙනවා. හරිද? ඕකේ හොඳම කෑල්ල ගත්තේ නෑනේ. දැන් මේගොල්ලෝ 76 සාපේනේ කිව්වේ. දැන් 76 සාපේ ඉවරයි. දුක් විඳින අන්තිම පෝයයි ඔක්කොම ඉවරයි. හරිද? මචං ඔය ජනාධිපතිවරණයෙන් පස්සේ මේගොල්ලන්ට බලය එනවනේ. මහමැතිවරණයෙන් පස්සේ ඊට පස්සේ මේ ව්‍යවස්ථාදායක බලෙත් එනවනේ. ඊට පස්සේ මේ අවුරුදු 1.5 දැන් පොය 15ක් විතරනේ. මේක ඇතුලේ මෙයා මේ ගේ හදාගන්න මෙයාට කියපු උපාය මාර්ග ක්‍රමවේදය කොහොමද හම්බ කරේ? ඒක මචං පොතක් නෙමෙයි. අපිට එපා. මචං අපිට ඕනේ නැහැ. මචං අර විට කාලා බීඩි ඇදලා අනුන්ගේ සරම හෝදලා ඇඳගෙන ඉන්න ගමේ ඉන්න මේ JP දායක සභාවේ කාටි කියලා දැන් ඒ වගේ ගයක් හදන ක්‍රමේ. මං හිතන්නේ මේ පොත ඇත්තටම වැදගත් පොතක් වේ. ඔව් පොත ආව ඔය පොත පහට පන්ති තව එකක් නෑ ලාල්ගේ ගේ හදපු අපි කොහොම සමාජවාදී ලෙස ගයක් හදන්නේ කොහොමද? ඊළඟ පන්ති. පියානෝව කවුද දුන්නේ? පියානෝවක් හදන්නේ කොහොමද? ලබා ගන්නේ කොහොමද? ඔව් ඒ කියන්නේ ඒ තත්ත්වයක් ගන්න පුළුවන් නෑ ඇත්තටම මං උඹ කියපු කතාවට එකඟයි මම. අපි ඇත්තටම එහෙම ඒ කියන්නේ වසන්ත සමරසිංහ කොහොමද එච්චර කෝටි 27ක් හෙව්වේ. අර බිට්කොයින් දන්නේ 300. හරි බිට්කොයින් ඉතින් බිට්කොයින් 300 කියන්නේ මචං ක්‍රිප්ටෝ කියලා කියන්නේ. ක්‍රිප්ටෝ කියලානේ කියන්නේ ක්‍රිප්ටෝ කියනකොට ක්‍රිප්ටෝ කරන්සි එක දන්නේ නැහැ අපි. බිට්කොයින් නම් මචං 300යි කියන්නේ කෝටි 2.5 වැඩි වෙනවා. අර කවුද මේ කවුද බං අර මේවා ව්‍යවසායකයා අර වැඩිහිට ළමයි වැඩිවිට පත්වීමේ ව්‍යවසාය ඔව් මේ කවුද හැවගෙන මොකක්ද ඒවට කියන්නේ නම මොකක්ද මොකද්ද කොටහලු කොටහලු වලින් කොහොමද දිනු වෙන්නේ? මිනිසෙක් කොටහලු මගුලයක් يعني කාන් නෑ කොටහලු මගුල සහ ව්‍යවසායකයා. එහෙම පොතක් හදනවා හරි එකක් ඊට පස්සේ සමාජවාදයෙන් ඔබ්බට ගිය කොටහලු මගුල සහ ව්‍යවසායකයා. ඒ වගේ කෑල්ලක් අනිවාර්ය සමාජවාදී දාන්න ඕනේ. දාන්න ඕනේ. මොකද ඒක අර කමියුනිටි එක කලෙක්ට් කරගෙන ඒගොල්ලෝ කරන්නේ. ඊට පස්සේ ආය අනිත් පැත්තෙන් බිමල් රත්නායකලා එහෙම කොහොමද ඒ කියන්නේ එයාගේ වත්කම් ටික එහෙම කොහොමද ආවේ කන්ටේනර් කොහොමද පන්නන්නේ? සමාජවාදී සමාජවාදය සහ කන්ටේනර් පැන්වීම. පැන්නීම සා වැදගත්ම දේ අපි අමතක කරනවා සම මේ මොනවාද ගල්ලංගුරු ගල්ලංගුරු ඔව් ඒ කියන්නේ කොහොමද ඒක ගල්ලංගුරු කොහොමද අපි එදා ගල්ලංගුරු සුදු කරපු එක දැක්කද? ඒක සමාජවාදී ක්‍රමයක් ඇතුළත කොහොමද ගල්ලංගුරු වලින් මේ මෙහෙම මෙච්චර මේ කියන්නේ රටක් ඩිස්මැන්ටල් කරන්න මචං ඔය ගල්ලංගුරු කේස් එක තියෙනවනේ මචං. ඒ කියන්නේ සීරියස් කේස් එකක් මේ රටේ අර්බුද ඔක්කොම ඉන්නේ ඔය ප්‍රශ්නේ මත. පළවෙනි කාරණා අර්බුද ඔක්කොම කියනවා ඕනම රටක එනර්ජි කියන එක කෙලවුණ ගමන් අර්බුදයක් තමයි. ඒකේ ආය අපිට කතන්දර දෙයක් නැහැ. සහ මේකේ ඇත්තම කතන්දරේ මම දැක්ක මේකේ මේ අල්ලගෙන පළු අරිනවා කම්පැනිට හරිද? කම්පැනි වැරද්ද මොකද්ද බං? ඇමතුමාගේ අස්සනේ. ඇමතුමාට පිස්සු. ඔව් ඒක නෑ. මම කියන්නේ කම්පැනියට ඇමතුමාට ගිහිල්ලා කියන්න තිබ්බා මේ තත්ත්වයෙන් බාලේ වගේ නැතුව හරි තත්ත්වෙට ගේන්න. මොකද අනිවාර්යෙන් ගන්නවා. මචං මම දන්නේ අහන්නේ දැන් ඕකට කැබිනට් අප්‍රූවල් එක ඕනේ. මම ලංකාවේ තියෙන ලොකුම ටෙන්ඩර් එන්නේ. ඕනේ ටෙන්ඩර් ඕනේ නේද කැබිනට් එක? අනිවාර්යෙන් කැබිනට් අප්‍රූවල් එකක් ඕනේ ඇමතුමාගේ අස්සන. මේක තේරෙන්නේ නැති දැන් මේක හැමෝම දන්නවා මේක මේ බාල ගල්ලංගුරුනේ ගෙනාවේ. හරි දැන් මචං මේක මුළු මේ ආණ්ඩුවේ තියෙන හොඳ නෙමෙයි හොඳ ලක්ෂණ දෙකට කියන්නේ හැමෝම එකා වගේ මේක හොදනවනේ හොරකම්. එක මුතුව පැහැදිලිවම මචං එක මිටට හොදන එක මිටට හොදන. අය වචනයක්වත් දැන් ඕක වෙන ආණ්ඩුවල නම් මචං යම්කිසි එකෙක් වැරද්දක් කරාම මචං වැරදි කියලා කියනවා. හරිද? උදාහරණයක් කෙහෙලිය රඹුක් කැල්ලා ඇමතුමාගේ ඒ වොයිස් කට් අරන් බලන එක්කෙනෙක්ක් කියලා තියනවද? නෑ කියලා. හැබැයි බලනකොට ඇත්තටම එහෙම ලොකු වෙලාදීවත් නෑ. දැන් අන්තිම පරීක්ෂණ වලින් ඔප් වෙනවා එහෙම එකක් නෑ. ඒකම තමයි අද ගහන්නේ. ඒ බේතම කියලා. ඔව් ඒ බේතම තාමත් ගහන්නේ. හැබැයි ඒ ආණ්ඩුවේ මචං කිසිම කෙනෙක් අඩුම ගානේ අගමැතිතුමාවත් ජනාධිපතිතුමාවත් සහ මම දැක්කම ඒ බෙහෙත්වල සම්පාදන වලයි පොඩි ප්‍රශ්න ටිකක් වෙලා තියෙනවා. ඒ ටික වෙලා තියෙනවා. එතන වංචාව කළා තියෙන හැරි මොකක්ද? නෑ මං හොදන්න කිව්වේ නෑනේ මචං. හොදන්න කිව්වේ නෑ මචං නෑ. අඩුම ගාන ආණ්ඩුව ගල්ලංගුරු කේස් එක වගේ මචං බෙහෙත් කේස් එකෙත් අපි තමයි කේස් එක ඇද්දේ ඔය සිවිල් සංවිධානවල සිටිපු සෙට් එක එහෙම. මෙහෙම ඒක ඇත්ත. වැඩේ තියෙන්නේ ඒ කම්පැනි ඒ සෙට් එකම තමයි මේ ගල්ලංගුරු එකත් අදින්නේ අපි තමයි අදින්නේ ගෙනහලා තින්නේ එයා. ඔය සෙට් එකම තමයි ගෙනහලා තියෙන්නේ. තම සෙට් එක. ඒක ඊටත් වඩා ප්‍රශ්න තියෙන මම දැක්ක කෙහෙලිය රම්බුක් කැල්ලගේ ප්‍රශ්නේ ඇවිල්ලා මේ කට්ටිය කියන නිකන් උන් නඩු දැම්මා වගේ කතාවක්. හරිද? උන් නඩු දැම්මේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ. හරිද? ඔව් ඒක ඒ වෙලාවේ තව කතන්දරයක් තියෙනවා. මේක පැහැදිලිව මේ කියන්නේ අපි ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ කෙහෙලිය රම්බුක් කැල්ලට ගෙනාවු විශ්වාස භංගය පැරද්දුවේ නැහැ කියලා. ඔව් ඒක එන චෝදනාවක්. ඒක එන චෝදනාවක් දානවා. මචං ඒක කරන්න බෑ. ඒ රට ඒ වෙලාවේ තිබ්බේ රිස්ක් එකක.
ඒ වෙලාවේ අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඉන්න ඇමති කෙනෙක් හිටපු කෙනෙක්ට විශ්වාස භංගයක් ගාලා ඒ විශ්වාස භංගේ දිනුවා නම් එහෙම ආණ්ඩුව අස්ථාවරයි කියලා ප්‍රශ්නයක්. එතකොට ආයෝජක එන්නේ නැහැ. එතකොට අපිට අවශ්‍ය හැබැයි ඊළඟ දවසේ මං හිතන්නේ අයින් කරා. ඊට පස්සේ මොකද්ද නෑ ඒක මෙහෙමයි දැන් අත්ත කතා නෑ අපිට විනාඩි කිනේ හරිද? ඊට පස්සේ අපි කරපු වැඩේ තමයි මසන් මේක විශ්වාස භංගය පැරද්දුවා. ඊට පස්සේ කරපු වැඩේම කැබිනට් එක රීෂෆල් කරලා අයින් කරා. අයින් කරලා නඩු දැම්මා. අන්න ඒක වුණා මේ මට එතන එක දෙයක් කියන්න ඕනේ මචං අපි ඒක දැන් අපි CID එකට ගිහිල්ලා ඒක කෙහෙලියට අපි එතන කරානේ මචං. ඒක ඇත්තටම ඔය මේ ක්‍රියාමාර්ගයක් ගන්න විදිහට රනිල් ජනාධිපතිතුමා ඒකට ඒකට මැදිහත් උනේ නෑ. නෑ ඒක නෙවෙන්න. මචං උඹ දන්නවද මේ වෙනකොට මේ බාලගල්ලංගුරු කේස් එකට පැමිණිලි 5ක් දාලා තියෙනවා. අපිට කියන පැමිණිලි දාපන්ලු. පැමිණිලි ඒක කියන පැමිණිලි දාපන් කියලා. උඹලා කියෝ ඉන්න පැමිණිලි මචං පැමිණිලි දාලා තියෙන්නේ විමර්ශන පටන් ගන්නේ. ඔව්. විමර්ශන පටන් ගන්නේ. මෙහෙම ඕක ඇත්ත කතාව මචං මුන්ද මචං රාජ්‍ය පාලනය ගැන දන්නේ දන්නේ නැහැ තේරුම අපිට කියන ඊට පස්සේ කියන පැමිණිලි දාලා තියෙන විමර්ශන පටන් ගන්න නඩු දාපන්ලු. උඹලට වැරදිලා මම හිතන්නේ රාජ්‍ය පාලනය හොඳටම දන්නේ මු. මචං ඒ අවශ්‍ය හොරකමට අදාළව විමර්ශනය කරන හැම තැනකදීම එයාලගේ අය දාලා තියෙනවා. හරිද මචං කොච්චර ඔය අල්ලස් කොමිසම ඉන්න කෙනා තුන්වෙනි තැන ඉඳී මන් දන්න තරම් ලකුණු තිබ්බේ. හැබැයි එකට දාගත්තා. ශානි මේ වේදිකාවේ කතා කරපු මිනිස්සු. හරිද? මචං ඔය ගිය ආණ්ඩුවක ඔය වගේ එකක් වුණා නම් කොහොමද? කරේ නෑ මචං. කවදාවත් ඔය කියව 76 අවුරුද්ද වයම ඔය තරම් ජරා විදිහට දේශපාලනය කරන දේශපාලඥයෝනේ. ඔය රාජ්‍ය ස්වාධීන කොමිෂන් සභාවලට ඒ ආයතන වලට දැම්මේ නෑ කවදාවත්. දැන් මචං මෙයාලා දැන් අර කවුද මේ ළඟක් වෙනකම් ඇද්දාදී ගිය ජනාධිපතිතුමා මොකද්ද මේ ගණකාධි කවුද මේ විකනගාධිපති. මචං දුන්නෙම නෑනේ. ඇයි දුන්නේ නැත්තේ? විගණ වාර්තා ටික එතන කියලා මේ වුණොත් එහෙම කියලා. එතකොට මචං මං කියන්නේ රාජපාලනේ දන්නේ නැහැ නෙමෙයි. ඒ සෙට් එක දන්නවා මචං. ඒ රාජපාලනට අදාළව හොරකම් කරලා දන්නවා. මචං මෙයාටලට මේ රට ගොඩ දා ගැනීමේ කිසිම ස්කීම් එකක් නැහැ. එයාලට ඕනේ පැලවත්තා සමග මෙයාලා ඊළඟ අවුරුදු 20 30 දේශපාලනය පැලවත්තා සමග කරන එකට ඒ වැඩේ තමයි ඔය කරන්නේ. අනිත් ඒ පැලවත් account එක තර කරන එක. ඒක තමයි. ඒක තමයි මම කියන්නේ. මම ඇත්තටම කියනවා බං ඉතින් ඒ වගේ තැනකදී ඇත්තටම මම කියන්නේ ඕකේ පළවෙනි බ්ලේම් එක මම නම් කියනවා කම්පැනි අල්ල ගන්න එක කරුණාකරලා අතහැර ගන්න. වැඩක් නැහැ. වැඩක් නැහැ. ඔය කම්පැනි අල්ල කරන්න බෑ. මේක මම කියන්නේ කම්පැනිට කලින් අනිවාර්යෙන් ඇමතුමා සහ කැබිනට් එක අල්ල ගන්න ඕනේ. ඊට කලින් මචං මෙහෙමනේ සාමාන්‍යයෙන් බිඩ් එකක් එනකොට කම්පැනිට උත්තර අවශ්‍යතාවයක් තියෙනවා නම් කම්පැනිට කියන්න තිබ්බ ඔයගොල්ලෝ හරි එක ගේන්න අපි ගන්නවා. ලොවෙත් ගන්නවා. නොගෙන ඉන්නේ නැහැ. ඉතින් මං ගල්ලා ඒ ගල්ලංගුරු ටික ගන්න නැතුව කොහොමද මෙගාවෝට් 810ක් මචං හරිද අනිත් කතන්දරේ හරිද ගල්ලංගුරු ටික බාලා හින්දා දැන් ඒකට ඩීසල් ටික ඔබනවා හරිද දැන් ඩීසල් ටික ඔබනවා දැන් ඊට පස්සේ ආයි ඊයේ පෙරේද මොකද කරලා තිබ්බේ දැන් මොනවාද වතුර ටික අයින් කරන්නේ අද දැන් කියන ලයිට් මේ වතුර කපනවා කියලා පැය 24 ඒ කියන්නේ 20 වෙනකම් විතරයි වතුර ටැංකිය කියන්නේ අපි කියමු ටැංකියක් කියලා මේක තේරෙන සිංහලෙන් කියන බෑ මුන්ට ඔව් මුන්ට ටැංකියක් කියලා මචං ඔය දැන් වෙලා තියෙන වැඩේ තමයි සාමාන්‍යයෙන් ඔය බලාගාර වල වතුර තියෙන්නේ ඒකේ ප්‍රයොරිටි එක දෙන්නේ බීමට බීම එක බීම දෙක තමයි කුෂිකර්මය ඒ කියන්නේ කුඹුරු ඒවා මේවට තුන තමයි විදුලිය හැබැයි මෙයාලා කරේ දැන් අපි මේ විපක්ෂයෙන් හැමෝම ගැහුවනේ මේවා ඩීසල් වලින් අර මදිපාඩු ගන්නවා කියලා ඩීසල් රේන්ජ් එක අඩු කරලා පෙන්නන්න වහින කාලේ මේ පායන කාලේ වෙනකම් මේක රැකගෙන ඉන්නවා මේ වතුර ටික ඒක විදුලිය හදන්නේ නැහැ මොකද මචං බීමටයි කුෂිකර්මටයි නැති වුණොත් ලොකු ප්‍රශ්නයක් දැන් මෙයාලගේ අර පැලවත්තර කේස් එකක් එනවනේ තෙල් වලින් මේක හැදුවොත් තෙල් වලින් මේක හැදුවා මොකද තෙල් වියදම වැඩි වී කියලා දන්නවා අනික මෙහෙන් ඊට පස්සේ මේ සා ඩීසල් නැති වෙනවා දැනට ඩීසල් නැහැනේ එතකොට මෙයාලා කරේ තමයි අර බොන්න තියෙන වතුර ටික අර ප්‍රයොරිටි ලිස්ට් එකේ විදුලිය කියන එක උඩට දැම්මා දැන් අර ටැංකිය 20න් අඩු වෙන්නේ ඇයි අර 60කට 70කට දිවිච්ච එහෙම වුණා නම් මචං මේක වර්ෂාපතන වෙනකන් යන්තම් අල්ලගෙන තිබුණා ඒ මිනිස්සුන්ට බොන්න වතුර ටික දෙන්න අනිත් එක තව කාරණා මේ විදුලි ප්‍රශ්නේ එන්නේ නැහැ සාම්පූර් විදුලි බලාගාර නැවැත්තුවේ ලාල්කාන්තතුන් JP එකනේ සාම්පූර් නැවැත්තුවේ නැත්තම් මචං සාම්පූර් නෙමෙයි මචං මේ ප්‍රශ්නේ එන්නේ අර සාම්පූර් එකක් විතරයි කීයක් නැවැත්තුවද අර අදානි ආණ්ඩුව ඇවිල්ලා අදානිගේ නැවැත්තුනේ අදානික ගහලා ඉවරලා එක්ස්පෝර්ට් කරනවා හරි තියාගත්තා නම් මොනවාරි නැත්යක් ගහලා ඒ ටික ඔක්කොම මේගොල්ලෝ විපක්ෂින් නෝඩ නතර කරපු ටික සාම්පූර්ණ ඒක නම් මම හිතන්නේ ලංකාවේ මිනිස්සු වැඩි බහුතරයක් මම මේ කියන්නේ බහුතරයක් දැන් මේ වෙදි මොකද බහුතරේ හිටියේ 158ක් හිටියේ විපක්ෂ මිනිස්සු හරිද විපක්ෂ මිනිස්සු මම හිතන්නේ දැන් තේරුම් අරන් තියෙන ඇත්තටම ඒ කියන්නේ මුන් කයියෝ කියලා මුන් කයියෝ කියන එක සහ මේකට ඡන්දෙ දුන්න මිනිස්සුන්ටත් යම් තාක් දුරකට තේරිගෙන මම දැක්කා මේ මධ්‍යස්ථ මට්ටමේ ඉන්න කට්ටිය දැන් පොඩක් වෙන වෙලා තියෙන්නේ මොකද ඇත්තටම කියනවා දැන් මේක මේ ආණ්ඩුවට බලය ගිය එකෙන් මම කියන්නේ වෙච්ච හොඳම දේ තමයි මසා අවුරුදු 76ක් තිස්සේ සාපේ මුන් කියන එක මිනිස්සුන්ට තේරුණා. ඒ කියන්නේ මොකද මත මේ ලංකාවේ ඇත්තටම
කරන්න ආපු ඔොන්දම වැඩ ටික පෝට් සිටියට අතර කරා පෝට් ඒකන්නේ බං ඔය හැම එක්කනාටම කියලා එකන UNP එක ආණ්ඩුවේ ඉන්නකොට කුණු ටික අරගෙන කුණු ටිකක් කියලා ෆයිල් ටිකක් හදලා ගිහිල්ලා මේ එතන කාට හරි අරුන්ට දීලා? දෙනවා ඊට පස්සේ මොනවාද SLFP එකයි මේ SLPP කවුරුද ආණ්ඩුවට ආපුවාම අනිත් පැත්තට ගිහලා තාම මොනවාද කුණු ටිකක් හදලා මේ පැත්තට දෙනවා මේ තනිකර මේ දෙපැත්ත කකා කුලල් කෑ කුලල් කා ගන්න තැනට පත් කරේ JP එක තමයි එතකොට ඒ කෑල්ල තේරුම් අරගෙන ඉන්න හින්දා මම හිතන්නේ දැන් නම් මේ දැන් ඉන්න මිනිස්සු ඇත්තටම පොඩි ඒ කියන්නේ සබුද්ධික මට්ටමකට පත් වෙනවා කියලා මම කියන්නේ නමුත් මොකද මට ෂුවර් නෑ බං මේ ලංකාවේ මිනිස්සු මම පාගල ෂුවර් නෑ මට මුං හරිද ඒ කියන්නේ මේ ඡන්දදායකයා කියන එක මතන් අර ඒ කියන්නේ මේ නෑ මචං ලංකාවේ ඡන්දදායකයා විහිළුවක් කියන්නේ මෙහෙමයි අපේ මිනිස්සු මචං අර ෆැන්ටසියට තමයි ඡන්ද දෙන්නේ ෆැන්ටසිට ඡන්ද දෙන්නේ අනිත් එක මචං ප්‍රතිපත්තියක් මතවාදයක් මත කවදාකවත් ඡන්ද දෙන්නේ නෑ මේ මිනිස්සු දැන් මචං හරි පන්නන්නනේ මචං ඊළඟ පාර ඡන්ද දෙනවා නම් දැන් ඉඳන් තීරණය කරන්න ඕනේ එක මිනිස්සෙක් මෙයාව තෝරගෙන මේ පුද්ගලයාට තමයි මං ඡන්ද දෙන්න කියන එක දැන් ඉඳලා තීරණය. අඩුම ගානේ පුද්ගලයා දැන් තීරණය කරේ නැතත් ඔව් මම කියන්නේ ඊළඟට රටට ඕන දේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඒකට කරන්න පුළුවන්. ඒ එක්කන බලමු මොකද හේතුව මත මේ ලෝකේ අපි දැන් ඔය ලංකාවේ පරාසයනේ මත ලංකාවේ පරාසය ගත්තාම දැන් ඊයේ පෙරේද නිවුස් එක බලලා සුනිල් හඳුනේතර V8 එකකින් ගිහිල්ලා මේ රෝහලකට ගිහිල්ලා මේවා ගාගෙන එනවා පොඩි ගොන් ආතල් මත හරිද ඊට පස්සේ මේ දවස් ටිකේ තෙල් ටික නැහැ වතුර ටික ගිහිල්ලා නෑවා. හරි දැන් තව එකක් කියන දෙන මචං. දැන් මේගොල්ලෝ කියන තෙල් පෝලිං ඉවරයි කියලා. මචං තෙල් පෝලිං ඉවරුණා නෙමෙයි මේ රුපියල් 500කට විතර කිට්ටු වෙනවා තෙල් ලීටරයක්. මචං දැන් තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මිනිහෙකුට තෙල් ලීටර දෙකක් ගහගන්න බෑ දවසට. අර ඕක ඒ දවස්වල මේ අනුකු මල්සනායකත් කිව්වා. ඔය කතාව ওই විදිහටම කිව්වා. මේක නෙමෙයි ප්‍රශ්නේ තෙල් පෝලිං නැති වෙන්න හේතුව තෙල් බිල ගණන් ගිහිල්ලා තියෙන්නේ මේ කෝටායක තිබ්බට ගහගන්න සල්ලි නැහැ. ඒක තමයි උඹලට කියන්නේ. ඒකෙන් මචං ඔය අර ඒ තියෙන ආර්ථික දාමයක් වැටෙනවනේ. ඒ කියන්නේ මචං දැන් මිනිස්සු කන එකයි අර ළමයින්ට උගන්නන එකයි විතරයි හැරෙන්නේ. එතනින් එහාට විනෝදාස්පද මුකුත් යන්නේ නැහැ. මොනවා හරි අලුතෙන් ගෙයක් මේවා හදන්නේ නැහැ. බඩුවක් මුට්ටුවක් ගන්නෙ නැහැ. ආඩ්ඩාර් ටික එහෙම වැටෙනවා. ලොරි ටික වැටෙනවා. හරි බාස්ලා වැටෙනවා. ගෝලියෝ වැටෙනවා. ඕක මතන් අර ඩොමිනෝ ඉෆෙක්ට් යන්නේ. දැන් අත්තම කතන්දරේ තෙල් මිල වැඩි වෙනවා. හරිද? එනර්ජි ක්‍රයිසිස් එක. ඊට පස්සේ ලයිට් බිල වැඩි වෙනවා. ඊට පස්සේ ආය ඒ දෙක වැඩි වෙන හින්දා කෑම වල මිල වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ ඒ දෙක වැඩි වෙන හින්දා ඉතුරු අනිත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලත් මිල වැඩි වෙනවා. හරිද? ඊට පස්සේ සැලුන් එකේ කොණ්ඩේ කපන එකේ ඉඳන් වැඩි වෙනවා. ඒ වැඩි වුණාම මොකද්ද වෙන්නේ? අපේ ජීවන බර කියන එක දුට්ට වැඩි වෙනවා. එතකොට මේක මතන් හෙට අනිද්දා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. මේක තේරෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් එනකොට මේක මාස 6ක විතර මසන් ලොකු වෙච්ච ලයිට් බිලයි මාස 6ක විතර වාහනයට ගහන තෙල් ටික ගාන වැඩි වෙලා මාස 6කට විතර යනකම් තේරෙනකොට තමයි මොකද මාස 6න් මිනිස්සුන්ගේ සැලරි ඉන්ක්‍රීස් වෙන්නේ නැහැ. නෑ මේ ජීවන වියදම වැඩි වෙන වේගෙට සැලරි එක වැඩි වෙන්නේ නැහැ. මේ මචං මතකද වේදිකාවකෝ මාස 6න් 6ට ඔබේ පඩි වැඩි වෙනවා කියලා. එහෙම තමයි එනවා කියලා කිව්වා හරිද? එතකොට ඒ தත්ත්වයට පත් වුණාට පස්සේ තමයි මසම් මිනිස්සුන්ට තේරෙන්නේ අපි කරගත්ත ගොන් වැඩේ මොකද්ද කියලා. ඊට ඒ ඔක්කොම පැත්තකේ තිබ්බම මතන් අපි මේ කියන්නේ ලංකාවේ පොඩක් එළියට ගිහිල්ලා බලපුවාම හරිද? දැන් අපි කල්පනා කරානේ මේ මොනවාද මේ ලංකාව ණය ගන්න ඕනේ නැහැ ණය ගන්න මොකටද මේ ජනාධිපතිලා කියලා කිව්වනේ. එන පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දෙනවා. මුදලාලි කෙනෙකුට දෙනවා කියලා මම දැක්ක ADB එකේ World Bank එකයි IMF එකයි ජපාන් මොකක් හරි මේකකින් දීලා තිබ්බ ණය ටික අරගෙන මුකුත්ම කරලා නැහැ කරන්න බෑ. අපි ඒක පිළිගන්නවා. අපි දන්නවා බොරුවට කෑ ගන්න බෑ. මචං මෙහෙමනේ අර මචං මේ සෙල්ලම් ගෙවල් හදන්න දන්න මිනිස්සුන්ට නෙළුම් කුළුණක් හදන්න ඒ වගේ ඒ වගේ ලොකු වැඩක් කරන්න බෑනේ මචං. ගයක් හදන්න බෑනේ බා. ඒක තමයි මේගොල්ලෝ දැනගන්න ඕනේ මේ ණය ගන්න ආර්ථික ස්ථායීතාවය ඇති කරන්න. සහ එතකොට මේ ආර්ථික ස්ථායීතාවය ඇති කරන්න යනකොට ඒ අතරතුර ආවා දිට්‍ර සුලිකුණා. ඒතකොට ඒකෙන් වෙච්ච ඩැමේජ් එක කවදාකවත් අපිට මං හිතන්නේ තව අවුරුදු දෙකකට මට හිතෙනවා තව ආණ්ඩුවක් එනකම් ඔය රේල් පාරවල් ඔය එකක්වත් හදන්නේ නැහැ මචං. ඒ වුණා දන්න ටකරමක් ගියොත් ලක්ෂ 10ක් එහෙම තමයි ටෝක් ඒකට මචං ඒකට අප්පුඩි ගහපු එවුන්. හරිද? ඒකට අප්පුඩි ගහපු එවුන් අපිට ඇවිල්ලා කියන උඹලා මේ වහල්ලු උඹලා මචං හිතහංකො මගුලක් කතා කරන්නේ මචං. අර එකෙක් ලිව්වනේ කවුද මේ අපේ ස්වාධීන ඒ කියන්නේ මම දාගෙන ලංකාවේ ස්වාධීන දේශපාලන විචාරක මේ ඩොන් සුප්ස් ලියලා තිබ්බා
මේවා මිනිස්සුන්ට හම්බෙන්න ඕනේ සල්ලි කියලා. හරිද? ඊට පස්සේ ඌ ඒක රිසර්ච් එකක් කරලා දානවා මේක හම්බෙච්ච නැති එක හොයලා දෙන්න කියලා. හරිද? ඌ ඒක පෝස්ට් එකක් දාලා තිනවා. ඒකටත් ඇවිල්ලා කමෙන්ට් කරලා තිනවා තාම 25000 විතරයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ මම කියන්නේ මෙහෙමයි උඹලා රෙදි ඇදම් ඵලයන් කඩේ කලිසම ඔළුවේ නමන් කඩේ යන්න එපා. එහෙම කැතයි. දැන් සල්ලි දුන්නත් මචං උන්ට ඔය විදියට සමාජයට චාටර් එකක් ගන්න ඒක තමයි. නෑ ඒක තමයි අපි හිතමු මුන් මේ පඩියට හරි මොකට හරි කරන්න කියලා. මේ මුන් හෙන මෝඩයිනේ මත. ඊට පස්සේ අපි ඔය කැලලක් පැත්තක තියනවා. ඊට පස්සේ දිත්වා එක දැන් තියෙන එල්නීනෝ තත්ත්වයක්. හරිද? එතකොට මේකේ තියෙන මේ කියන්නේ නියඟය ඊට පස්සේ වතුර ප්‍රශ්නේ මේ ඔක්කොමත් එක්කම තමයි ලෝක යුද්ධයක් තියෙනවා. හරිද? එතකොට මේ එන ක්‍රයිසිස් මේ මම හිතන්නේ අනේ අර පුංචි මොලේට හරිද? ඒ කියන්නේ ඔබ හිතා හරිද? කරන්න පුළුවන් අර ප්ලාස්ටික් පුටුවක ඉඳලා කිරිබත් කෑල්ලක් කන්නේ තමයි. මේ ලෝකෙම ගිනියනවා ඉන්න ප්‍රශ්න. එහෙන් අර හැමතියෙ ගිහලා හොස්පිටල් එකක පොලිමේ ඉන්නවා. හරිද? ඒ කියන්නේ ඔය වගේ ඒ කියන්නේ මේ මෙච්චර ප්‍රශ්න ගොඩක් අස්සේ හරිද? ලාල් කාන්ත ගයක් හදලා අර තුන් දෙනා පුටුවේ ඉඳගෙන කණ එක ලොකු කරගෙන මේ සුනිල් හදුන්නෙත්ති V8 එකෙන් බැහැලා ගිහිල්ලා අර මේ මොනවද ඉස්පිතාලේ බෙහෙත් ගිහිල්ලා ප්‍රෙෂර් ගන්න එකට ආතල් අරගෙන කියන ගොන් වැඩ කරන නවත්තන්න ඕනේ. ඒක නෑනේ මචං ඔය ඉන්න මං කිව්වේ කලින් ඔය JP ඉන්න ගොන් සමාජයට මචං ඒක තමයි චූන් එක. උන්ට ඒ කියන්නේ උන්ගේ කපාලදාර්ථය ඔච්චරයි. ඔතනින් එහා දෙයක් තේරුම් ගන්න බෑ. උන්ට මචං ඉල්ලන දේ දෙන්න ඕනේ. උන්ට ඉල්ලන දේ දෙන්න ඕනේ මචං. ඒක ප්‍රශ්නේ මචං 158ක් වෙච්ච විපක්ෂින් අපිට. අන්න ඒක අර ගොන්නු ටික චූන් කරන්න ගිහිල්ලා 158ක් වෙච්ච විපක්ෂය අපි දුක් විඳිනවා. ඒ 40 කරුණාකරලා ඇත්තම කියන්නේ මේ අනුර කුමාරට කියන්න තියෙන පළවෙනි දේ ඔය 42 චූන් කරන්න ගිහිල්ලා අසාධාරණ ලක්ෂණ 158. හරිද? ඒ 58ට වෙන අසාධාරණ මොකද ඔයා 142 ජනාධිපති නෙමෙයි. ඔව්. ඔයා මුළු 100ම ජනාධිපති. ඒක න කරුණා කරලා ඔය චූන් කරන එක නවත්තලා වැඩ කරන්න බහින්න. මොකද ඕගොල්ලන්ට මේ වෙලාවේ අපිටත් පුළුවන් ඔයාලා ඔය ගියේ ඔය ගෙදර ගියේ ඔෆිෂියල් ඉන්විටේෂන් එකකින්ද එහෙම ගියේ හොය ඒ කියන්නේ දැන් ඇත්තටම ජනාධිපතියාගම ඇති දෙන්නගම ස්කෝඩ් එක යන්නේ නැති. නිකන් යන්නේ නැහැ නේ. එතකොට ඒකට තෙල් අපේ ඔෆිෂියල් ඉන්විටේෂන් එක රාජතාන්ත්‍රික ගමනක්ද ඒ ඔක්කොම ටික අපේ බදු සල්ලි කොච්චර ගියාද වලට ඈ එතකොට ඔය කිරිබත් කෑල්ල කෑමේ ඒ කියන්නේ මේ රාජ්‍ය වීදම කොස්ට් එක කොස්ට් එක අපි හිතලා බැලුවොත් ඕගොල්ලන්ගේ බඩියෝ ටිකත් එක්ක ඔක්කොම ඕගොල්ලෝ මේ මොනවද වාහන 3යි බයිලා කතන්දර කරනවා වාහන 12ක් විතර යනවා ඔක්කොම මම දැන් අද අභියෝගයක් කරනවා වැඩි ඕනේ නැහැ ඔය මාදි වෙලේ තියෙනවනේ මේ අර മന്ത്രി නිවාස ටික ඔය කැම්පස් එකට හොස්ටල් හදනවා කිව්වේ ඒ ටික දැන් තාම හොස්ටල් ටිකේ ඉන්නේ දැන් අර ඇවිදින පුස්තකාල ටික හරිද උන් ටික තමයි බස් එකේ බස් එකේ හරිද නෑ එතන මම මේ ළඟදි දැකපු සීන් එකක් හරිද මේ තෙල් අර්බුදයේ තියෙන වෙලාවේ මගේ ඇස් දෙකෙන් දැකපු එක එතන පාරක් මේ දවස්වල කාපට් කරනවා එතනින් පොඩ්ඩක් ඉස්සරහට වෙන්න පාලම් පහුවෙලා ඉන්නකොට මං කඩේකට එලා මේ මං කනවා බයික් එකයි STF ගාඩ් එකයි තව වාහන දෙකකුයි මාදිවල මන්ත්‍රී නිවාස පැත්තට ගියා හරිද එතකොට තෙල් අර්බුදයක් තියෙන වෙලාවේ පොලිස් බයික් එකක් දීගෙන තව STF එකේ වාහනයකුත් දීගෙන තව වාහන දෙකකට තෙල් ගහගෙන යන්න පුළුවන් උන්ට තෙල් තියෙනවා අපේ මිනිස්සුන්ට මේ තෙල් පොලිමේ තෙල් ලීටර් 5ක් සතියට ගන්න තෙල් පොලිමේ පැය 6-7ක් බලන් ඉන්න මොකද්ද ඒක ඒ තත්ත්වය මොකද්ද කියන්නකෝ ඒවා හරිද දැන් මේගොල්ලන් සහ කමක් නෑ මචං මේ රටේ අර්බුදය විසඳන්න දඟලනවා නම් හරි නෑ මචං මොකද්ද විසඳලා තියෙන්නේ අර්බුදය වැඩි ඕනේ නෑ ශ්‍රී මේ කෝච්චි පාලවල් ටික හදලා තියනවාද වැඩි ඕනේ ඔච්චර එපා අර නම්බර් තහඩු ටික දී ගන්න බෑනේ බං මම මොකද්ද මැජික් එක කියපන් ඔය වාහනවල එක එක ප්ලේට් ගහගෙන යන්නේ ඔව් මට මාර මැජික් මට තේරෙන්නේ නැහැ ඒක මොකද්ද තියෙන ප්‍රශ්නේ කියලා බං හරි දැන් අද ID ගහන්න බෑ සම්පූර්ණ නවත්තලා මචං මිනිස්සුන්ට ID එක මොකක් හරි ප්‍රශ්නයකට දැන් පොලිසිය දැන් අපෙන් ID එකක් අහුවොත් මොකද්ද අපි කියන්නේ අපි කියන්නේ මේ හැබැයි මචං මෙහෙම එකක් තියෙන ඩෙන්ටිටිය නැතුව තිබ්බ ගියහන්කෝ මම දන්න එකක් කියන්නේ අම්බලන්ගොඩ වෙච්ච වැඩක් ළමයාගේ මේ ඇහැට නහයට ගිහිල්ලා හරි කන්ට ගිහිල්ලා හරි මොකක් හරි එකක් කරාපිටි ස්පිරිතාලෙට ගිහිල්ලා මේ ළමයාව මේ ඇඩ්මිට් කරලා එක්කන් ඇවිල්ලා ඊට පස්සේ ඒක කොහොම හරි අරගෙන මොනවා හරි දාලා අර ගන්නවනේ මචං ඒක අරගෙන ඇවිල්ලා ළමයි දෙන්නව ගෙදර තියලා පවුල් අය ගෙදර තියලා මිනිස්සු ඇවිල්ලා තියෙනවා මචං පයින් යන දුර කඩේට හරිද ID එක ඉල්ලලා තියෙනවා එතකොට මචං ID එක ඉල්ලුවාම ID එක නෑ කියලා පොලිසියට අරන් ගිහිල්ලා දාලා තියෙනවා එතකොට එහෙම මේ මිනිසුන්ට එහෙම සලකන මුන්ට මේ අයිඩෙන්ටිටියක් ගහන්න බෑ ඉතින් ඕක තමයි මං හිතන්නේ රියැලිටිය
තමයි රියලිටි. හැබැයි අරුන් ඉන්නේ ෆැන්ටසි. ෆැන්ටසි. ඒකෙන්ද මම කියන්නේ අර මේ හෝදන කෑල්ල නවත්තලා මම කියන්නේ ඔය පැලවත්තර කතා කරපු ඩෝබිලා ටික ඔක්කොම එකතු වෙලා හෝදන එක නවත්තලා මේ ඉසලෝගේ ප්‍රශ්නයක නේ බං තව අවුරුදු 3මාරක් මේ ආණ්ඩුව ඔෆිෂියලි තියෙනවා. හරිද? ඕනේ අපි නම් අරගල කරලා වට්ටලා ආණ්ඩු ගන්න නෑ මචං. අපි හෙන මේගොල්ලන්ට දැන් මෙහෙමනේ ඇත්ත කතාව අරගල කරලා වට්ටුව කියන්නේ මචං මේ ආණ්ඩුවනේ වැටෙන රාජ්‍ය. හරිද? අපි රාජ්‍ය රාජ්‍යයට අපි ආදරේ. අපි රාජ්‍යයට ආදරේ ආණ්ඩුව වලට පිට වැඩක් නෑ. ඒකද අපි වට්ටන්නේ නෑ. හැබැයි මුගේ ආතල් අවුරුදු 5 බල හිටියොත් මචං. දැන් මෙයාලගේ ප්‍රශ්න ඔය අවුරුදු 5 ආතල් එක බලන එකත් මම හිතන්නේ වෙනස් කරගන්න වෙයි අපිට. මොකද හරි ප්‍රශ්නයක් මම මේක නම් පක්ෂ විපක්ෂ දෙකනේ. ආණ්ඩු සහ විපක්ෂ දෙකටම එකඟ වෙන්න ඕනේ මචං. මේක මේ මොකද මේ වගේ උන් ටිකක් කෑලා පිස්සු කෙලිනකොට මේ පවතින සිස්ටම් එක තුළ අපිට කරන්න දෙයක් නැහැ. ඔව් වන්නේ ඒකයි. ඒ කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක් ප්‍රශ්නයක්. මම. ඒ අර අපි කැමතිත් නැත්තම් අර උන් වගේ ගහලා ගිනි තියලා මේ කියලා ඒව නෑ මචං. ඇත්තට අපි එහෙම ගෝත්‍රික නෑනේ මචං. ඇත්ත කතාව මම නම් මචං ප්‍රචණ්ඩත්වයේ අනුමත කරන්නේ නෑ. අර ගෙවල් ගිනි තියලා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා අල්ලපේකාව ගහපන් මරපන් කියලා ඒ වගේ මචං ප්‍රචණ්ඩත්වයේ අපි ගාව නෑනේ මචං. අපි මචං මිනිහුට ගල් කැටයකින් පාරක් ගහලා නෑ. ඔය අරගලේ වෙලාවෙදිත් අපි කිව්වේ ගහන්න එපා, වෛරය වපුරන්න එපා කිව්වා. හරිද? මුම් මේ ගිහිල්ලා ඒක අර එක එක තැන්වල ගිහිල්ලා කුණු හර්ප කරලා අර අපි කිය ප්‍රශ්නේ මචං දැන් තව අවුරුදු 3මාරක් මේ ලංකාව කැමති වුණා හෝ අකමැති වුණා හෝ මේ අය යනවා. හරිද? දැන් මෙයාලගේ එකම තියෙන අර පැලවත්තේ ආණ්ඩුව බේර ගැනීමේ ව්‍යාපෘතිය විතරයි තියෙන්නේ. නැත්තම් මචං මෙච්චර ලෝක අර්බුදයක් තියෙදි පැලවත්තර සෝෂල් මීඩියා කට්ටිය ගෙනහල්ලා රට කරන හැටි මේ උපදෙස් දෙන්නේ නැහනේ. මචං ඇත්ත කතාව මචං මං අහන්නේ මචං සෝෂල් මීඩියා කියන්නේ අර ඇවිල්ලා කැමරාවට පස්ස පැත්ත පෙන්න ඉන්නේ උන් රාජ්‍ය පාලනය ගැන මොනවද බන් දන්නේ? හරි. එතකොට මේ අඩුම ගානේ උන්ට මචං රාජතාන්ත්‍රිකව කොහොමද ගණදනුවක් කරන්න කියලාවත් දන්නවද? මචං දැන් අපි සෝෂල් මීඩියා දැන් අඩුම ගානේ මචං ලංකාවේ ඉන්නවනේ මචං පක්ෂ විපක්ෂ යම් කිසි දේශපාලනඥයෝ අතාරින්නකෝ මේ ලෝක දේශපාලනය ගැන දන්න මොකක් හරි ඒ අය කැඳවල තියෙනවා අහලා තියෙනවද? මොකද නිවුස් එකක් දැක්කද? මේ කිසිම නිවුස් එකක් දැක්කද? අනේ තානාධිපති කාර්යාලවල ඉන්නවා මචං තානාධිපති ඉඳපු අය ඉස්සර ඒ අයව කැඳවලා මොකද්ද? ඇත්තටම කියනවා නම් මේ ක්‍රයිසිස් එක ඇස්සේ කැඳවන්න ඕනේ කවුද? හිටපු ජනාධිපතිවරු ටික. හිටපු අගමැතිවරු ටික. තානාපතිලා ටික. ඊට පස්සේ මේක ඇතුළේ ඉන්නවා හිටපු රාජ්‍ය සේවකයෝ. ඒ විශ්‍රාමිකයේ සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ කලින් අනිත් එක තව දෙයක් කරන්න ඕනේ. මාණ්ඩලික ප්‍රධානී තනතුරක් පත් කරන්න ඕනේ ලංකාවේ. ත්‍රිවිධ හමුදාම් කට්ටිය ඒ ටික. හරිද? එතකොට ඒ වගේ සෙට් එකක් ගෙනල්ලා අහන්න ඕන එකක් අහනවා මේ සෝෂල් මීඩියා කරන මේ පිස්සු සෙට් එක. අනේ අපිට අර ඇවිල්ලා කුණුහ අපිට කතා කරලා ඇහුවත් අපි දන්නේ නැහැ. අපි ඒ කියන්නේ ඇත්තම කතන්දරේ මෙහෙමයි. අනේ අපි ඇත්ත කතාව අපි රාජ්‍ය පාලනේ දන්න සීමාවක් තියෙනවා. අපිට අත්දැකීමක් නැහැ මචං. හරිද? අපිට සහ මෙහෙමයි අපිට අඩුම ගානේ දේශපාලන පක්ෂයක් අපි නියෝජනය කරනවා. අපි ඒ ආයිඩියොලොජියක් වෙන වෙන්නේ නෑ. අපිට ඒ ගියේ එකෙක්වත් එහෙම නෑ නෑ ඒ කියන්නේ මෙහෙමයි අපිට ඇත්තට මොකද දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔව් දන්නවා. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම් කිසි පරාසයක් දන්නවා. හැබැයි මෙහෙමයි මචං වෙන කිසිම දෙයකට ගෑවිච්ච නැති කිසිම මේ සිස්ටම් එකකින් ඇවිල්ලා නැති සෝෂල් මීඩියා විතරක් කරගෙන සෙට් එකක්. හරිද? අපි සෝෂල් මීඩියා කරන්න ආපු උන්ට යන්නේ නෙවෙයි. ඔව් ඒකත්. හරි අපි සෝෂල් මීඩියා කරන්න ආපු උන්ට අපි දේශපාලනය කරන්න ආපු. හරිද? නෑ අපිට මචං එහෙම් මෙහෙන් හරි රාජතාන්ත්‍රික සම්බන්ධතා ටිකක් තියෙනවා රාජ්‍යයන් එක්ක. හරිද? අපිට අපේ ලෙවල් එකේ රාජතාන්ත්‍රික සම්බන්ධතාවක් තියෙනවා. ඇත්ත කතාව. එතකොට ඒකේ ඇතුලේ අපිට කියන්න පුළුවන් කැලලක් තියෙනවා. නමුත් අපි නෙමේ වැදගත් එන්න මිනිස්සු. අපි ඒකට කිව්වේ ඔකට ඇත්තටම කතා කරනවා මොකද්ද? පක්ෂ නායක රැස්වීමනේ ඕනේ ඔකට. පක්ෂ නායක රැස්වීම කතා කරලා අහන්න ඕනේ ප්‍රශ්න ටික මොකක්ද බං? මෙන්න මේ කොහෙද තියෙන පිස්සු ටික. ඒකෙන්ද ජනාධිපතිතුමා ඇත්තටම දැනගන්න ඕනේ ජනාධිපතිතුමා විපක්ෂ නායක නෙමෙයි කියලා. ඔව්. ඒ කියන්නේ විපක්ෂ නායකවත් විපක්ෂ නායක නම් හිටියේ නෑනේ. මේ මං කියන්නේ ජනාධිපතිතුමා අඩුම ගන්න තේරුම් ගන්න ඕනේ අර සීට් තුනේ මන්ත්‍රී නෙමෙයි කියලා. නෑ මචං මිනිහා තාම හිතාගෙන ඉන්නේ මචං මිනිහා අර මේ විපක්ෂයේ හිටපු මන්ත්‍රී අනුරු කුමාරයා. අන්න ඒකයි ප්‍රශ්නේ. හැබැයි මෙහෙමයි. අපි මේක ඉවර කරමු. මේ ඉවර කරන්නත් එක්ක අපි කියන්න ඕනේ ජනාධිපතිතුමාට පොඩි දෙයක් තියෙනවා ගන්න. ජනාධිපතිතුමාට මේ රට හදන දේ අහගන්න පුළුවන්. මේ ජනතා විමුක්ති විරමනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායක. ඒකින්ද යාව කරුණා කරලා ඉක්මනට හම්බෙන්න. එහෙම හම්බුනොත් ඔයාලට පුළුවන් රට ගොඩ දාගන්න. ඔය කොටුවේ මුදලාලිලාට කරන හාල් ගෙන්න ඒවා ඈ කොමිස් ගන්න හාල් ගේන ඒවා රටින් ගේන ඒවා ගැන ඔක්කොම හොඳට කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ හාල්ුත් දන්නේ නැහැ හාල් ගේනවනේ. මම දැක යනවා මේක කොහොමද හාල් වලින් කොමිස් ගහන්නේ කියලා.
හරිද ගැන මේ මෙච්චර ගෙනාවත් මෙච්චරයි හරිද ටොන් මෙච්චරට ඩොලර් 100 ගානේ තිබ්බොත් ටොන් ලක්ෂයක් ගෙනවත් ලක්ෂ 100ක් මේ ඩොලර් ලක්ෂ 100ක් හරිද කවුද කිව්වේ අනුර කුමාර ඒකනේ මං කියන්නේ නෑ විපක්ෂයේ ආ පොඩ ඒක සංශෝධනය කරන්න ඕනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර ඔව් නැත්නම් ජනාධිපති අනුර කුමාරට අසාධාරණයක් වෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉතාම ඉක්මනින් ඉතාම පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක හම්බවන්න එතකොට ගොඩ දාගන්න පුළුවන් පුළුවන් ඒක තමයි නෑ ඉවර කරන්න කලින් මට තව එක දෙයක් ඕනේ දැන් මේ වෙනකොට මැද පෙරදිග යුද්ධය දැන් ගල්ෆ් යුද්ධය තියෙනවානේ ඒ ගල්ෆ් යුද්ධය දැන් මැද පෙරදිගටම ව්‍යාප්ත වෙනවා මේක මේ සරලව නෑ ඉවර වෙන්නේ නෑ මේ යුද්ධය යනවා සුපිරි තැනකට යනවා ඇත්ත කතාව බොහෝමයක් අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ යුද්ධය නැති කරලා සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳන්න කියලා ඒක තමයි අපිත් බලාපොරොත්තුව අපි බලාපොරොත්තු වෙන ඒ තැනට එයි කියලා හැබැයි මේ යුද්ධය දැන් යන වාතාවරණයත් එක්ක මචං මේක මේ අපිට නවත්ත ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් 82 සේනාංක ඇවිල්ලා තියෙනවා. එතකොට USS ඉබ්‍රහීම් මේ USS ජෝර්ජ් මොකද ජෝර්ජ් මට ගන්න ජෝර්ජ් කියන ওই නැව ගේනවා. ඊට පස්සේ මේ ඒබ්‍රහීම් ලින්කන් කියලා නැවක් දැන් ඔය මේවා කරලා තියෙනවා. සබ්මරීන් ගෙනල්ලා තියෙනවා. එතකොට ඔය මේ ගුවන් සංක්‍රමණික බලකාය ඒ කියන්නේ මේ ටීම් එක ඒගොල්ලන්ගේ ඒකේ 82 වෙනි සේනාංක එහෙම ගෙනල්ලා ඒකේ දැන් 4000 15000ක මට්ටමට ගේනවා. එතකොට මේ මැද පෙරදිග ඉන්න සේනාංක ප්‍රමාණය 60000කට වැඩි කරනවා. 60000කට විතර වැඩි කරනවා. මේක සරල කාරණාවක් නෙවෙයි. මෙච්චර ට්‍රූෆ් වදින්නේ මචං මේක ළඟින් ඉවර කරන්න නෙවෙයි. එතකොට මේ වෙනකොට ලංකාවේ ශ්‍රමිකයෝ ලක්ෂ 10ක් විතර ඉන්නවා මැද පෙරදිග. එතකොට මේ ඉන්නේ මචං අපේ අම්මලා තාත්තලා. මේ රටේ මචං අපිට විදේශ ප්‍රේෂණ එවපු මෙච්චර කාලෙකට. මම දැක්කම මචං ඉන්දියාව වලට ලොකු හිට් එකක් ඇවිල්ලා තියෙනවා එහෙ ලේ ඔෆ් වලින්. ඒ කියන්නේ රෙමිටන්ස් වල. ඒ කියන්නේ ඉන්දියාවට එන ෆොරින් රෙමිටන්ස් තියෙනවනේ. ඒතකොට ඉන්දියාවට එන ෆොරින් රෙමිටන්ස් වල ගොඩක් ඔය මිඩල් ඊස්ට් කන්ට්‍රීස් වල ඉන්න කට ඒක නොමිනල් හිට් එකක් ඒගොල්ලන්ට. ඒ කියන්නේ ඒක පේන්න තියෙන හිට් එකක් වෙලා තියෙනවා. මොකද ඔය ආවි කියන්නේ යන කතාවම තමයි හරිද. ඒ කියන්නේ ඒ රටවල් වල ඉන්න විදේශ ශ්‍රමිකයන්ගෙන් තමයි මතන් රටවල් වල සල්ලි එන්නේ. ඒතකොට ඒකේ ඒගොල්ලෝ ජොබ් වලින් අයින් වීමත් එක්ක සහ ඒගොල්ලන්ට සැලරි ලැබීම ඒ ප්‍රශ්න තියෙනවා ගොඩක් එක්ක ෆොරින් රෙමිටන්ස් එක අඩු වෙලා තියෙනවා ඉන්දියාවට ලොකුවට හිට්ලා වෙලා තියෙනවා මම කියන්නේ ඔව් දැන් දැනෙන්න පටන් ගන්න තියෙනවා අනිත් එක මචං අපිට මොන දේ වුණා සල්ලි වලට වැඩිය මචං මිනිසුන්ගේ ජීවිත වටිනවා ඇත්ත කතාව කොවිඩ් කාලේ මචං මොනවා වුණත් අර ගෝඨාභයට ගරු කරන්න ඕනේ මිනිස්සයා මචං මේ මිනිසුන්ගේ ජීවිත ගෙන්න උවහන් වලට යවලා එහෙම කරලා ගෙන්න ගත්තා මචං ඒ කියන්නේ මිනිස් ජීවිත වලට වටිනාකමක් දුන්නා සල්ලි වලට වැඩිය එතන දෙයක් දුන්නා ඒකට ඇත්තටම අපි ගෞරව කරන්න ඕනේ ඒ දේ කරපින්ද ඒක හින්දා මේ ප්‍රශ්න ඉස්සරහට දිග්ගැස්සුනොත් දැන්ට අපේ එන්නේ බලාගෙන ඉන්නවා ශ්‍රමිකයෝ. ඒගොල්ලන්ට තානාපති කාර්යාල හරහා වැඩපිළිවෙලක් දැම්ම ක්‍රියාත්මක කරලා WhatsApp නම්බරයක් දාලා ඔයාලා ලංකාවට යන්න කැමති කට්ටිය කවුද ඉන්නේ කියලා කියන්න ඕනේ. මොකද හේතුව දැන් මේ ටිකට් ගණන් ගිහිල්ලා තියෙන්නේ ගුවන් ටිකට් වල. එතකොට මේ ගුවන් ටිකට් ගණන් ගිහිල්ලා තියෙන නිසා සාමාන්‍යයෙන් දැන් එක ශ්‍රමිකයෙකුට ලංකාවට එන්න අඩුම මාස 3කවත් පඩියක් යනවා. හරිද? ලක්ෂයකමාරක් වගේනේ පඩි ගන්න ඇත්තම කතාව. හරිද? ලොකු ගණන් ගන්න නැහැ. ඒ මාසෙකමාරේ පඩිය සම්පූර්ණයෙන්ම ගත්ත ගමන්ම ඔයා ඒගොල්ලෝ තියාගන්න නැහැ. ඒගොල්ලෝ ලංකාවට දානවා. ළමයින්ගේ අධ්‍යාපන වැඩවලට, ගෙදර කැම්බීම් වලට, අනෙක් තියෙන ණය දේවල් වලට ඒවට දානවා. දැම්මට පස්සේ 7-5ක් නැහැ අතේ. ගෙදර වැඩ කරන්නේ. එතකොට එහෙන් කන්න බොන ටික හම්බෙන්නේ සල්ලි තියාගන්නෙත් නැහැ. එතකොට මේගොල්ලන්ට එන්න ටිකට් නැහැ. රජයේ වගකීමක් තියෙනවා ලංකාවට මෙච්චර විදේශ ප්‍රේෂණ එපු මිනිසුන්ගේ ජීවිත මිනිස් ජීවිතය වටින්නේ අපිට මචං බෙල්ල කපලා වැටේ ගහලා යන සයිස් එකේ මානසික මට්ටම් නැහැ නේ මචං අපිට මිනිස් ජීවිතවල වටිනාකමක් තියෙනවා අපිට මචං මිනිහෙක්ව මචං මේ ලෑල්ලක් ඇරලා මේ කෑම පාන් ගෙඩියක් දුන්නා කියලා කිරි දෙන අම්මා කෙනෙකුට හාල් ටිකක් දුන්නා කියලා මුදලාලිගේ බෙල්ල කපලා යන මානසික මට්ටම් අපිට නැහැනේ හරිද ඒකින්ද අපිට වටිනවා මචං මිනිස් ජීවිතය ඒ මචං මැද පෙරදිග ඉන්නේ අපේම අම්මලා තාත්තලා අපේ රටේ සහෝදර සහෝදරියෝ. එතකොට මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ කට්ටිය එන්න කැමති කට්ටිය. දැන් මොකද කියලා මොකක් හරි වඩා ආරංචි. දැන් මචං තත්ත්වේ බරපතලයි. නෑ නෑ මං අහන්නේ එහෙම මොකක් හරි යම් මැදිහීමක්. එහෙම දැන් අපිට කතා කරනවා තාම රජයෙන් කරලා නෑ. තානාපති කාර්යාලයක් හරියට කරන්න ඕන දෙයක් කළා වැඩි ඕනේ නැහැ තානාපති කාර්යාල වලින් වාර්තාවක් දෙන්න කියන්නේ කවුද එන්න කැමති කට්ටිය කියන්නේ ඒකවත් නැහැ මේ වෙලාවේ මම කියන්නේ දැන් මේක මේ ආණ්ඩුවෙන් නම් කරනවාද කියලා මම අඩුම ගානේ ලිස්ට් එකවත් ඒ විදියවත් හරියට හොයාගත්තොත් මෙහෙ ඉන්න මිනිස්සු ටික හරියම දැන් ඕක ලොකුට හිතන්න එපා ඕක සමහරට අර පැලවත්තර කෝල් කරපු මීටින් එකේදී කතා වෙන්න ඇති පෑදයක් විතර පෑදයක් නෙමෙයි මේ මේක ලොකු ප්‍රශ්නයක් මේක ඒක අපි සරලව ගන්න දෙයක් නෙමෙයි ඒක ඔන්න ඔය වගේ
දේවල් මේ වගේ නොතේරෙන සෙට් එකක් එක්ක රටවල් හදන්න පැලවත්ත අස්සේ මේ සෝෂල් මීඩියා ගේම් ගහන්නේ කොහොමද කියලා සෙල්ලම් කරනවට වඩා මෙන්න මේ වගේ ප්‍රශ්න බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ අම්මලා තාත්තලා මචං අනුර කුමාරට වැඩිපුරම ඡන්දෙදි උදව් කළේ මේ විදේශගත ශ්‍රමිකයෝ. මචං සල්ලි කොච්චර එව්වද ගියහන්කෝ. ඒ මිනිස්සුන්ගේ ගෙදර ප්‍රශ්න තියෙනකොට පැලවත්ත account එකට සල්ලි එවපු මිනිස්සු මේ මැද පෙරදිග ඉන්නේ වැඩිපුර. ඩොලර් මේ 10-15 හරි එව්වා මේ මිනිස්සු. ඒතකොට ඒ මිනිස්සු ගැන කතා කරන්න මට හිතට රෙදිච්ච එකම තැනක් තියෙනවා. මම මේ ගැන කතා කරනකොට මචං ජේ මාත් එක්ක මගේ සෝෂල් මීඩියා වල මාත් එක්ක මරා ගන්න ජේපී කාර්ය සෙට් එකක් ඉන්නවා. උන් කිව්වා උන් එහෙ ඒ කියන්නේ කමෙන්ට් එකේ දාලා දෙනවා උන් එහෙන් මෙහෙට ගෙන්නලා ඔබ ආර්ථිකය වටන්න නේද මේ හදන්නේ. උන් එහෙ ඉඳපු දෙන් ඔබට ප්‍රශ්නයක් නැහැ නේ කියලා. මචං මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ මගේ මචං සහෝදරයෝ. මගේ ඥාති මචං මගේ රටේ මිනිස්සු. මචං මිනිහෙක්ට මචං නායකයෙකුට මිනිහෙකුට මචං කවදා හරි එන්න ඕනේ මගේ කියන හැඟීම රටේ ඉන්න රටවැසියා පුරවැසියා කෙරෙහි. එතකොට මචං මුන්ට කාලේ කොවිඩ් කාලේ මිනිස්සු මැරෙන්න දෙන්න ගෝට ඒක තිබුණා. ඇත්ත කතාව. මේ ඉන්දියා නම් මේ ඔය කියන ඔය කතාව කියන අනේ මැරිච්චා වගේ. ඔව් කියේ කතාවක් තමයි මේ මුන් කියන්නේ. දැන් මචං වසංගතේ වෙලාවේ මුන් හිටියා නම් මුන් කියන්නේ මොනවද වුහන් වලට අපිට යවන්න බෑ. ෆ්ලයිට් එකක්. මේ හැබැයි මචං මුන්ට අර ඉතාලියේ මිලානෝ වලට ෆ්ලයිට් එකක් යවන්න පුළුවන් වෙන වැඩවලට. ෆ්‍රැන්ක්ෆර්ට් වලට යවන්න පුළුවන්. මචං අපේ රටට විදේශ ප්‍රේෂණය වෙන මේ අම්මලා තාත්තලා අපේ සහෝදර සහෝදරයෝ අනිත් එක ඔක පැහැදිලිව කියන්න ඕනේ මචං මේ ලංකාවට විදේශ ප්‍රේෂණ එන්නේ ඕස්ට්‍රේලියාවෙන්වත් ඉතාලියෙන්වත් නෙමෙයි ජර්මනියෙන්වත් නෙමෙයි සහ ඇමරිකාවත් මම හිතන්නේ පොඩ පල්හැදී එන්නේ. ඒකෙන්ද අනේ වැඩිපුර එන්නේ මැද පෙරදිග රටවල. මොකද ඒ රටවල මිනිස්සු ඇත්තටම හම්බ කරන සල්ලි ඔක්කොම ලංකාවට දානවා. සහ ඒ හින්දා ඔය ඕස්ට්‍රේලියාවේ ඉතාලියේ ජර්මනියේ ඉඳන් විශේෂයෙන් ප්‍රංශ ඉඳලා ප්‍රංශයේ ඉඳන් රටවල් හදන්න හදනවුන් තනිකර කරන්නේ බොරුවක්. ඔයාලට සල්ලි එවන්නෙත් නැහැ. ඔයාලට ඔය V8 එකට ගහන ඩීසල් ටිකට සල්ලි ඩොලර් ටික එවන්නේ එහෙ. කැබ් ඔය 1000 ගාණක් ගේන්න එවන්නේ එහෙ. ඒකෙන්ද උඹලා මෙහෙමයි මේ වෙලාවේ අපිට පස්සේ මේව ගන්න පුළුවන්. මේ වෙලාවේ ඒ මිනිසුන්ගේ ජීවිත ටික පරිස්සම් කරන්න. සල්ලි වලට වැඩිය මිනිස් ජීවිතයක් වටිනවා. අපි එනම් මේ මොනවාද ජනාධිපති අනුර කුමාරට විපක්ෂ ජනාධිපති අනුර කුමාරට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර හම්බෙන්න කියලා හම්බෙලා උපදේශ ටික කියලා ප්‍රාර්ථනා කරලා ඉවර කරමු. ජය වේවා. ජය වේවා.